අහිංසක හිතක් 7 වෙනි කොටස ලියන්නේ ඩී හේරත්. නැතුව බං වටේ යන බඩු වෙන්නේ ඔය වගේ උන් තමා දවසක. මේ මයි යනවා බං වැඩ තියනවා කරන්න. අනිත් මිනිස්සු වගේ නෙවෙයි අපි බිසි. ඉඳින් නෙතු කඳුලින් පුරවාගෙනම පිනිදිත් කාමරයට ගියේ සහෝදරයාටත් සමුදීගෙනය. පහුවදා පාසල් යාමට සැරසී මවටත් තමා පැමිණීමට හවස් වන බව පවසා ඈ පාසලට ආවාය. ඉන්දින් පාසලේ වැඩ කටයුතු දැන් ඈට නම් පහසු නොවීය. සස් තමා ගැන සිතා සිටින අයුරුත් ඔහුගේ හැසිරීමත් ඈව ඕනෑවටත් වඩා රිදවීය. ඉන්දින් එදින සස්ගේ කාලච්ඡේදය ඈ ගෙවා දැමූයේ සිත් අමනාපයෙන්ය. දැන් සස් ඈව මගහරින්නේ ඔහුගේ බැල්ම හෝ ඈවත වැටීමට ඉඩ නොදෙමිනි. ඉතින් ඔහු ඈව එම පාසලේ තවත් එක් ළමයෙකු ලෙස සිතා අවසානය. හිරු මට දෙයක් කියන්න තියෙනවා බං උඹට. පිනිදි තම හැඟීම් වචන කරන්නට සිතුවේ තවත් ඈට මේ දේවල් තනිව දරාගත නොහැකි බව හැඟුණු නිසාමය. ඔව් කියන්නකෝ පිනි. මේ දවස් ටිකේම උඹ ඉන්න හොඳ සියකින් නෙවේ වගේ. මොනාදෝ හිතේ තියන් විඳවන්නේ. මං ගැන ඔයා වැරදියට හිතන්න එපා හොඳද? මේ සස් එයා අපේ අයියාගේ යාළුවා බං. අපේ ගෙදරමයි නතර වෙලා ඉන්නේ. මං හිතන්නේ මං එයාට කැමතියි. ඈ පැවසුවේ පන්ති කාමරයෙන් ඉවත බලාගෙනය. මොකක් ඒ වුණාට ඒ අපේ සර්නේ බං. උඹ අනේ මන්දා. අනික සර් නම් උඹව දන්නේවත් නෑ වගේනේ හැසිරෙන්නේ. මට තේරෙන්නේ නෑ මොනවා කියන්නද කියලා. පිනිදී එදා සිදූ සියල්ල හිරුණී හට පැවසුවේ තම සිත නිදහස් කරගන්නටය. සියල්ල අසා සිටි හිරුණී අවසානයේ පිනිදී හට උපදෙස් දෙන්නට උනේ. අහන්නකෝ බං ඉස්සර වෙලාවම ඒ හිතේ උඹ හිටියත් දැන් නම් මෙහෙම නෑ කියලා මට හිතෙන්නේ. ඉතින් අපි මේක අමතක කරලා එක්සෑම් හොඳට කරගමු හාද? වැඩි කාලයක් නෑනේ සුදු. උඹට මේක තේරෙන්නේ නෑ බං. ඉන්දින් සිත නිදහස් කරගන්නට හැදුවත් සිදු වී ඇත්තේ සිත තවත් බරවීම පමණි. අනේ ඇයි ඔයා එහෙම මාව දැනෙන්නේ නැද්ද? ඇයි මාව රිද්දවන්නේ? මට ඇයි හිතෙන්නේ ඔයත් මං වගේම මටත් කැමති ඇති කියලා. එවැනි සිතුවිලි අතර පිනිදි අතරමං විය. ඉඳින් පාසල නිමවීමෙන් ඈ පැමිණියේ නර්තන පුහුණුවීම් සඳහාය. ඔවුන් මේ වන විටත් නර්තනය සාදා අවසානය. ඇත්තේ පුහුණුවීමට පමණි. අහන්නකෝ ළමයි, ඔයාලගෙන් පිනිදිව අපි පර්ෆෝමන්ස් එකේ සෙන්ටර් වෙන්න දාමු. එතකොට යසිරුත් ඒ පිටිපස්සෙන් ඉන්න. හරිනේ? මොකද එයා ටිකක් උසෙනුත් අඩුයි වගේම ලස්සනට හැඩතලක් තියෙනවානේ. එහෙනම් කෝ පටන් ගමුකෝ ප්‍රැක්ටිස්. ඉන්දින් පිනිදි හා යසිරු නර්තනය පුහුණුවන්නට වූයේ අනෙක් සිසුන්ව ඉරිසියාවෙන් පුරවමිනි. ෂා ඒ ටික නම් ලස්සනටම ආව පුතේ. ගැමි කොටස ඉවර වෙලා ඔය දෙන ඩාන්ස් එකෙන් අයින් වෙන්න ඕනි පුතේ. අනික් අය ඉතිරි පහතරට කොටස නටුවම ඔයාලා දෙන්න උඩරට කොටසින් ආයෙ ඇවිත් ඩාන්ස් එක ඉවර කරමු. ඉන්දින් පැය 2ක නර්තන පුහුණුවෙන් අනතුරුව පිනිදි යසිරු හා සමගින් නිවසට පිටත් වුණි. ඔයා මාරම ලස්සනට නටුවා පිනි. මං හිතන්නේ නෑ එතන හිටපු කිසිම කෙනෙක්ට ඒ විදියට එක්ස්ප්‍රෙෂන්ස් දෙන්න පුළුවන් කියලා. අනේ ඉන්න යසිරු එහෙම නෑ. මං ඉතින් චුට්ටක් අවධානයෙන් වැඩේ කළා විතරයි. තව හැදෙන්න ඕනි තැන් තියේ. දැක්කනේ මිස් කිව්වා. හරි ඒ ටිකත් හදන් අපි ලස්සන වැඩක් කරමුකෝ එදාට. තව දවස් 2-3යිනේ තියෙන්නේ. ඔව් මේ ටිකේ නම් හොඳට ප්‍රැක්ටිස් කරන්න වෙයි. ඒ වගේම මට දෙයක් කියන්නත් tie පිනි ඔයාට. ඒක මං අපේ ඩාන්ස් එක ඉවර වෙලා කියන්න. ඈ ඔහු දෙස බැලුවේ කුතුහලයේ පිරී දෙනෙතිනේ. මොකක්ද? ඈගේ කටින් එලෙස පිට වුණත් ඔහුගෙන් ඈට පිළිතුරක් වෙනුවට සිත වසඟ කරගන්නා සිනහවක් පමණක් ලැබුණි. ඇත්තය වෙන යුවතියක් ඈ ඉන්නා තැන සිටියා නම් ඔහුගේ සිනහවට වසඟ වනවා නියතය. ඒත් මේ පිනිදීය ගේ සිත අරක්ගෙන ඉන්නේ වෙන කවුරුත් නොව ඇගේ අයියාගේ මිතුරාය. ඉඳින් ඈ ඔහුට රැවුමක් පාකර නිවසට පැමිණියේ ඔහුට සමු දෙමිනි. මේ සියල්ල අදත් සස් බලා සිටියේ එලිමහනේ සිට තේ පානය කරමින් දුරකථන සංවාදයක සිටිමිනි. නමුත් ඈ නිවසට ඒමට මත්තෙන් ඔහු ඈව නොතකා නිවස තුලට ගියේ ඈව දැකුමත් දැන් ඔහුට අප්‍රියයයි ඈට හඟවන්නටය. මෙතරම් වේලා සිතේ තිබුණු සැනසීම දැන් කොහෙද?
ඈ ඇගෙන්ම ප්‍රශ්න කරමින් පිළිතුරු සෙව්වාය. තවමත් ඈ එලි මහනේය. දෝනි මොකද ළමයෝ මේ පිස්සු හැදීගෙන එනවද දැන්? කෝ එන්න රෑ වෙන කලින් ඇඟ සෝද ගන්න. අවසානයේ දවසවත් කලින් ඇවිත් නා ගන්න පුතේ. නැත්තම් රෑට නෑවොත් ලෙඩ වෙයි අප්පා. හා අම්මේ. කෝ ඉතින් යන්න මං කිරිතේ එකක් හදන්නම්. එන්නකෝ නාගෙන. කාමරයට පැමිණි පිනිදි නාගන්නට වූයේ අම්මාගේ අවවාද අමතක වීමෙනි. දැන්නම් ඉතින් බැනුම් අසන්නට වන බව සිතා ඈ නාන කාමරයෙන් පිටතට ආවේ ඇඳුමත් ගත දවටා හිස කෙස් පිස දමමිනි. ඔයා ඔව් ඇගේ මුව ගොළු වී ගොස් හිස කෙස් පිස දමමින් සිටි ටවලයත් බිම වැටුනේ ඇගේ හදවත වේගයෙන් ගැහෙන්නට වද්දීය. ඔව් මන් තමා මෙන්න. ඉඳින් ඔහු ඈවෙත දික් කරන්නට වූයේ ෆයිල් කවරයකි. ඈ එය දෙසත් ඔහු දෙසත් බලා සිටියේ ඇගේ බෝල දෑස්ත ලොකු කරගෙනය. ඔහුගේ සිතත් එයට ගැස්සුනා කීවොත් නිවැරදිය. ඉඳින් ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් හෝ නොමැති නිසා ඔහු ඈ වෙතට එන්නට වූයේ ෆයිල් කවරයද ඇගේ පාඩම් මේසය මත තබමිනි. ඇගේ ළඟටම පැමිණි ඔහු බිමට නැමී ටවලය ඇහිඳා ඈ අතෙන් තැබුවාවත් ඇයට තේරුණේ නැත. ඔහුගේ මේ ක්‍රියා ඇයට නම් සිතා ගතවත් නොහැක. වෙලාවකට තමාව ගණන් නොගෙන තවත් වෙලාවකට මෙලෙස ඈට ලන්වන ඔහු ගැන නම් ඈට දැනුනේ එසේ මෙසේ සෙනෙහසක් නොවිනි. ගැහැණුන් තදින්ම ඇලෙන්නේ තමාට රිදවන පිරිමියෙක්ටය. ඈට සිතුනේ එහෙමය. මොහොතක් ඔහු ඈ දෙස බලා එක්වරම ඇගේ මුහුණට වැටී ඇති කෙස් රොදක් ඉවත් කළේ. ඇගේ ඇස් නළලේ නවතින්නට වද්දීය. ඈ වෙව්ලන්නට වූවාය. එය සස්සට නම් හොඳින්ම දැනුනි. මේ අද නම් ඇගේ මුවින් කිසිදු උදව්වක් ඈට නැති හැඩය. ඇගේ තෙත කෙහෙරැලි ඔහුගේ අත තෙත් කළ හැටියේ ඔහු ඇගේ දෑස් දෙස බැලුවේ කෝපයෙන් මෙනි. තමුස මේ සිතලේ නෑවදෝයි ඔන්න ඔය කොණ්ඩ පිහිද ගන්නවා. ඔහුගේ කෑගැසිල්ලට ඈ පියවි සිහියට එන්නට වුණි. හරිස මේ මොකක්දස? ඈ අඩිය ඉක්මන් කරමින් මේසය අස්සලට යන්නට වූයේ එහි වූ ෆයිල් කවරයත් අතට ගන්නට වද්දීය. ඔය ටික බලාගන්නවා. නටනවා වගේම වැඩක් තියෙන්න පැයි. එක්සෑම් අවුල් කරගත්තොත් අර අහිංසක අම්මලා තාත්තලා පව්. මොන වුණත් ඒ මිනිස්සු සෑහෙන බලාපොරොත්තු තියන් ඉන්නේ තමස ගැන. ඒ වගේම හරිම අහිංසක කෙල්ලෙක් කියලානේ හිතන් ඉන්නේ. එක්සෑම් ෆේල් වුණොත් ඒවට වගේ කියන්න තමුන්ගේ ඔය කොල්ලා එන්නේ නෑ. ඈ කඳුළු පුරවාගෙන ඔහු දෙස බැලුවා පමණි. ඔහු ඈට රවාගෙනම කාමරයෙන් පිටතට ගියාය. තමාගේ සිතේ ඉන්නේ ඔහු පමණක්ම බව කියන්නට ඈට අවැසිය. මේ හිත ගැහෙන්නේත් ඉල්ලන්නේත් ඔහුම පමණක්ම බව ඔහු දන්නවා නම් ඒත් ඔහු මේ ලෙසම හැසිරේවිද යන්න ඈ සිතුවාය. මාගේ සිතේ ඇති දෙය ඔහු දැනගත්තොත් එය තම සහෝදරයාටද කියනු ඇති යන්න ඈ තදින්ම විශ්වාස කළාය. ඉඳින් ඈ ෆයිල් කවරය විවර කළේ එහි ඇති කෙටි සටහන් දෙස ඕනෑකමින් බලමින් ඒ අත්තකුරු මත ඈගේ සිනිදු අතැඟිල ගෙන යන ගමන්මය. දෝනී එන්න ළමයෝ තේ බොන්න. ඉඳින් දවස් ගෙවී යන්නේ හීයක වේගයනි. ප්‍රසංගය ඇත්තේ හෙට දිනය. මේ වන විටත් සියලු දේ සූදානම් කර හවරය. ඇත්තේ හෙට දිනය උදාවීම පමණි. හෙට දිනය නම් සියලු දෙනාහට කාර්ය බහුල දිනයක් වනවා නොඅනුමානය. ඉඳින් පිනිදීව සොයා එන්නට වූයේ යසිරුය. පිනි පොඩ්ඩක් මෙහෙට එන්නකෝ. සෝනාලි මැඩම් කිව්වා කොස්ටියුම් ටික අරගන්න කියලා. යමු දේ පැත්තට. පිනිදි අසිරු සමගින්ම යන්නට වූයේ හෙට දිනේ පවත්වන ප්‍රසංගයේ පස්වන නර්තනාංගයේ ඉදිරිපත් කරන්නට ඉන්නේ ඔවුන් නිසාය. මේ වන විට සස් නම් ඈව අතහැර ඇති බව ඈ සිතා සිටියාය. සස් ඒ තරමටම ඈව මග හරිමින් සිටියේය. ඒ සියලු දේ සිතේ රඳවාගෙනම ඈ හෙට දිනය සඳහා සූදානමින් සිටියේය. යසිර පුතාවද? අනේ බලන්නකෝ ඔයාලගේ ඇඳුම් ටික අර බෑගිහි. අර රැක් එක උඩ තියෙන්නේ. ගන්නකෝ ඒ ටික. පිනිදි අතන තියෙනවා සිලම්බු. ඒ ටිකත් ගන්නකෝ. කෝවනේ ඔයාලගේ අනිත් ළමයි? අර එන්නේ. එන්න ළමයි. බලන්න ඔයාලට ෆිට වෙන සිලම්බු එහෙම තෝරගන්න. හරි මිස් අපේ අයිටම් එක පස්වෙනියටනේ තියෙන්නේ. ඒක ඉවර වෙලා අපි ඩාන්ස් බලන්නට ආවට කමක් නෑ නේද? ළමයෙක් අසන්නට උනි. කමක් නෑ. ඒ වුණාට ඇඳුම් චේන්ජ් කරන් එන්න හරිද? අයියෝ මිස්. අයියෝ නෙවෙයි.
ඕවැන්ද අනික් ළමයි අස්සට ගියොත් ප්‍රින්සිපල් සර්ගෙන් බැනුම් අහන්න වෙන්නේ. ඒ නිසා බලන්න ඕනි නම් ඉතින් චේන්ජ් කරන් එන්න. එච්චරයි. ඉදින් ඔවුන් තමාගේ කොස්ටියුම් රැගෙන නැවත පන්ති කාමරයට යන්නට වුණේ. දවස ගෙවී ගොස් උදා වූයේ ප්‍රසංගය පවත්නා දිනයයි. උදෑසනම පිනිදි නිවසින් එන්නට වුණත් ඒ වන විටත් සස් නිවසින් පිට වී සිටියාය. උදෑසනම ඔහුගේ මුහුණ හෝ බලාගන්නට නොහැකිවීම පිළිබඳව ඈ දුකින් සිටියාය. දැන්නම් එයාට මාව පේන්නෙවත් නෑ. ඒත් කමක් නෑ. මං කැමතියි එයාට. මං තනියම ආදරය කරනවා. ඈ එසේ සිතමින් පාසල් වත්තට ඇතුළු වූවා පමණි. දුටු දසුනින් ඇගේ නෙතු කඳුලින් බර වී කඳුළු ගලන්නට වැඩි වේලා ගත නොවුනි. ඉතින් ඊළඟට කතාව මොකද වෙන්නේ කියලා බලන්න දැන්ම අපේ channel එකට subscribe වෙන්න. Thanks for watching us. ඊළඟ කොටසින් හමු වෙමු.